දේශීය හා විදේශීය ස්ථිර සහ තාවකාලික රැකියා අවස්ථා පිළිබඳ දැනුවත් වීමට ඔබ දැම්ම full time and part time job Sri Lanka YouTube channel එක subscribe කරන්න. වාණි ගෘහ අපිම නිෂ්පාදනය කරලා අපේ branches හතක් තියෙනවා. ඒ branches හතේ sales යවනවා. sales කියාට පස්සේ ඒවල bill issue කරන්න, cash collect කරන්න, ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. එතකොට vacancy තියෙන්නේ අපේ බොහෝ දුරට field එකේ sales යන එකයි, ඒ කියන්නේ sales executive කියන vacancy එකයි, branch manager කියන vacancy එකයි. ඔය දෙක තමයි තියෙන්නේ. අපි head office එකේ තියෙන හංගල්ල ආටිකල. තව branches හතක් තියෙන්නේ වෙන වෙන district වල. අපි කරන්නේ අපිම තමයි භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ. ඒකට මේක ගෙදරින් ගෙදරට කියලා සේල් කරන එකට නෙමෙයි අපිට මේ කට්ටිය අවශ්‍ය වෙලා තියෙන්නේ. බ්‍රාන්ච් මැනේජර් කියන වේකන්සි එකට තමයි යොමු කරලා තියෙන්නේ. ඔව්. බ්‍රාන්ච් මැනේජර්ගේ ජොබ් එක පොඩ්ඩක් කියන්න පුළුවන්ද? හරි. යාගේ ජොබ් රෝල් එක තමයි ඉස්සරහම පළවෙනිදී බ්‍රාන්ච් එක හැන්ඩල් කරන්න ඕනේ. යාගේ යට තියෙන සේවකයෝ ටික. ඔව්. ඊට අමතරව යාට කරන්න තියෙන රෝල් එක විදිහට ගත්තොත් තියෙන්නේ දැන් අපි මේ විකුණන භාණ්ඩවල ඒව බිල් එක ඉෂුව කරලා පස්සේ කස්ටමර්ස්ලා ගෙවල් වලට කියලා සල්ලි කලෙක්ට් කරන්න තියෙනවා. ඒක තමයි යාගේ රෝල් එක. එතකොට මේ බහන්න ගිහින් දෙන්න සහ බිස්නස් ගේන්න වෙනම පිරිසක් ඉන්නවද? ඔව් සේල්ස් කරන්න වෙනම ටීම් එකක් ඉන්නවා. එයාත් බ්‍රාන්ච් මැනේජර් යටතේ තමයි ඉන්නේ. ඒ බ්‍රාන්ච් එකට අදාළව සේල්ස් ටීම් එකක් වෙනම ඉන්නවා. ඒකෙදි කොහොමද කොල්ලන්නේ සහ වයස සාමාන්‍යයෙන් 22ක් 30ක් අතර වගේ යංගර්ස්ලා තමයි බලන්නේ. එතකොට ඒ ලෙවල් වලට පෙනී සිටීම තමයි අපි බලන ලොකුම ක්වොලිෆිකේෂන් එක. ඊළඟට ඒගොල්ලන්ට මේ බයික් ලයිසන් එකක් තියෙන්න ඕනේ. ඇකොමඩේෂන්ස් අපි දෙනවා නතර වෙලා ඉන්න පුළුවන් වෙන්න ඕනේ. ඔය ටික තමයි තියෙන්නේ. තියෙන පොසිෂන් එකට එක්කෙනයි අවශ්‍ය වෙන්නේ නේද? ඔව් බ්‍රාන්ච් දැන් අපේ බ්‍රාන්චස් හතක් තියෙනවා. දැනට වේකන්සි එකක් විතර ඇවිල්ලා තියෙනවා. බ්‍රාන්ච් මැනේජර් කියන වේකන්සි දෙකක් තියෙනවා. කොහෙද ලොකේෂන් තියෙන්නේ? ලොකේෂන් තියෙන්නේ එකක් තියෙන්නේ ගොඩකවල. අනිත් එක තියෙන්නේ පොළොන්නරුව. ඔයාලා කොහමද බේසික් සැලරි එක පටන් ගන්න බ්‍රාන්ච් මැනේජර්? බ්‍රාන්ච් මැනේජර්ගේ බේසික් සැලරි එක 59000ක් වෙනකන් තියෙනවා. ඒක යාගේ එක්ස්පීරියන්ස් එක හෝ ඒ දේවල් එක්ක ඩිපෙන්ඩ් වෙනවද? නෑ. බ්‍රාන්ච් මැනේජර්ගේ අපි කොහොමත් එයාට බ්‍රාන්ච් එකක් බාර දුන්නාම 59000ක් බේසික් සැලරි එක යනවා. බේසික් සැලරි එක 59000ක් හම් වෙනවා. එයා ඒ කියන්නේ එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක් හෝ නැති කෙනෙක් උනත් එයාට පේ නැති කෙනෙක් උනත් ඔව් 59000ක් දෙන්න. 59000ක් ඊට අමතරව ඊට කමිෂන් ඊට අමතරව එයාට මේ ඉන්සෙන්ටිව් එකක් හම් වෙනවා. ඒ කලෙක්ට් කරන බිල් ගානට අදාළව. ඒතකොට සාමාන්‍යයෙන් දැන් අවුරුදු 20 22 කෙනෙක් අපි හිතමු කතා කළා කියලා එයා ඒ ලෙවල් විතරක් කරපු කෙනෙක් කියලා. එයාට කොටම දැන් ඒ කියන්නේ දැන් වා ෆික්ස් සැලරි එකක් කියලා 59000 කිව්වට ඒ කියන්නේ එයාට දවස් අපි සැලරි එක හැදෙන්නේ දවස් 26ට මාසෙට අදාළව. ඒ දවස් 26 එයාට තියෙන ජොබ් රෝල් එකේ එයා වැඩ කරොත් මේ 59000 ඇලෝවන්ස් මොකුත් නැතුව. ඒ කියන්නේ වෙනම ඉන්ධන දීමනා ඊළඟට ආහාර පාන වියදම් accommodations ඒ මුකුත් නැතුව තමයි මම මේ කියන්නේ. එයාට නිවාඩු සහ working hours කොහොමද වැටෙන්නේ? working hours නෙමෙයි අපි උදේ 7:45 හවස 5 තමයි work time එක තියෙන්නේ. දවසකට ඒ කියන්නේ සාමාන්‍යයෙන් මාසෙට බිල් තියෙන ගානට අදාළව තමයි වැඩ කරන්න ඉන්නේ. අනිවාර්යයෙන් මාසෙට නිවාඩු 4ක් හම්බ වෙනවා. එක මාසෙට. හරි. එතකොට 7:45 හවස 5 තමයි අපි ඕෆ් එක කියලා තියෙන්නේ. ඉතින් අර එයාට වැඩ කරන්න පුළුවන් දැන් හිතන්නකෝ සාමාන්‍යයෙන් බිල් 20ක් විතර තියෙනවා කියලා දවසට. දැන් එයාට කලෙක්ට් කිරීම ඒ කියන්නේ වැඩ කරන වේගය අනුව ඒක පදනම් වෙනවා. එයා බිල් ටික අනිවාර්යෙන් ඉවර වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ඉතින් උපරිම වුණොත් 5 මාර විතර වෙයි. එතකොට මේ දැන් ගොඩකවල බ්‍රාන්ච් එක සහ පොළොන්නරුව බ්‍රාන්ච් එක තමයි දැනට අවශ්‍ය වෙන්නේ. ඔව් වේකන්සි තියෙන්නේ මේ දෙකට. ඉතින් අතර වෙලා වැඩ කරන්න පුළුවන් දෙන්නෙක් වෙන්න ඕනේ. එයාට එතකොට නවාතැන් පහසුකම් ඔව් accommodations තියෙනවා. ඒව නොමිලේ නවාතැන් පහසුකම් තියෙනවා. ඔව් ආහාර පාන ටික නම් එයාට සපය ගන්න වෙනවා. එතකොට මිස්ටර් හර්ෂණ මේ දැන් අපිට වේකන්සි එක තියෙන්නේ ගොඩකලයි පොළොන්නරුවේයි. ඔව්.
අපි බොහෝ දුරට බලාපොරොත්තු වෙන්නේ අර ඒ ළඟම කෙනෙක් නැතුව. ඒ කියන්නේ ගොඩකෙළ බ්‍රාන්ච් එකේ නම් ගොඩකෙළම කෙනෙක් නැතුව වෙන කොහේ හරි දිස්ත්‍රික් එකකින් අරගෙන එතෙන්ට දාන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද ඒක අපේ සිකියුරිටි පොලිසි එකත් එක්ක තියෙන්නේ. කැෂ් කලෙක්ටර් යන්නේ තියෙන්නේ. ඉතින් හර්ෂණ තව දෙයක් තියෙනවා. දැන් අපි බ්‍රාන්ච් මැනේජර් විදිහට යාව පත් කරන්න කලින් අපි යාට මැනේජර් සැලරි එකක් නෙමෙයි ගෙවන්නේ එතනදී. අර යාට ට්‍රේනින් පීරියඩ් එක ඇතුළත මාස 3ක් තියෙනවා. එතකොට යාට අර බ්‍රාන්ච් එකක් හැන්ඩල් කරන විදිය, ෆීල්ඩ් එකේ යන විදිය මේ හැමදේම අපි කියලා දෙනවා. එතකොට එයාගේ වැඩ හොඳයි නම් සමහර විට අපේ ඩිරෙක්ටර් බෝඩ් එක තීරණය කරලා මාසයක් වගේ ඇතුළත උනත් බ්‍රාන්ච් එකක් බාර දෙන්න පුළුවන්. ඒ මාස 3 ඇතුළත කොහොමද හම්බෙන්නේ? ඒකෙදි අපි ගෙවන්නේ මැනේජර් සැලරි එක නෙමෙයි. ඊට ඒ කියන්නේ මැනේජර් යටතේ ওই රෝල් එකම කරන කෙනෙක්ට ගෙවන බේසික් සැලරි එක 44000ක් තමයි තියෙන්නේ. බේසික් සැලරි එක. ඉන්සෙන්ටිව් එක නම් අර කිව්ව විදිහට එයාට අදාළ බිල් ගානට හම්බ වෙනවා. අර ට්‍රේනින් පීරියඩ් එක හන්ද අපි මේ බේසික් සැලරි එක ටිකක් පහළ තියෙන්නේ. මොකද මැනේජර් කෙනෙක් යටතේ එයා ට්‍රේනින් වෙන හන්ද. එතකොට යාව වෙන බ්‍රාන්ච් එකක තියලා ට්‍රේනින් කරලා ඉවරලා අර බ්‍රාන්ච් එකට යා සුදුසුකම් තියෙනවා නම් බ්‍රාන්ච් මැනේජර් විදිහට පාස් කරනවා නේද? පාස් කරනවා. එහෙම වුණොත් ට්‍රේනින් තියෙන්නේ කොහෙද? හම්වැල්ල මේන් බ්‍රාන්ච් එකේද? ඒක නම් බොහෝ දුරට හංවැල්ලේ තමයි තියෙන්නේ. බැරි වෙලාවකත් මොකක් හරි දැන් අපේ මැනේජර් හංවැල්ලේ ඊළඟට ඉබ්බාගමුවේ තමයි අපේ මැනේජර්ස්ලා මේ ඉන්නේ සාමාන්‍යයෙන් සීනියර්ස්ලා. ඉතින් ඒ වගේ තැන්වල දාලා තමයි ට්‍රේනින් කරන්නේ. බොහෝ දුරට අපි හංවැල්ලේ තමයි යන්නේ. හරි, මම ඇඩ්වර්ටයිස්මන්ට් එක පබ්ලිෂ් කරලා බලන්නම්. ඊට පස්සේ එන සීවීස් ටික බලලා මම එවන්නම් ඔබතුමාට. රැකියා අදාළත්ව පිළිබඳව මුලින්ම දැන ගැනීමට අපේ YouTube channel එක subscribe කරන්න.